ඒක නෑ කියන එක වෙනම දෙයක්. නමුත් ඒ මත ද්වේෂය හදාගන්න එක හොඳ නෑ. හේතුව හැමෝම එහෙම ද්වේෂ හදාගෙන ජීවත් වෙන්න ගියොත් අපිට ජීවත් වෙන කාලය ඇතුලේ ද්වේෂය හැර වෙන මොනවත් නෑ. ඒකට අරමුණු වෙච්ච වෙන කෙනෙක් ඒක කරනවා කියන එක සම්බන්ධයෙන් අපිට අදහසක් නෑ. නමුත් නිවන් ලබන්න උදව් කරන්න ඕනේ කියලා නිවන් ලබන්න හිතන්න ඕනේ කියලා හිතන අය දුක්ඛ සත්‍ය ගැන පුංචි හරි අත්දැකීමක් විඳින්න අවස්ථාවක් ලැබුණාම ඒක ඇතුලේ පින්නතුනේ දේශය ඇති කරගත්තොත් ඒකෙදි වෙන්නේ මෝහයටපත් වෙනවා. ඒක දෙවිදියක වෙන්න පුළුවන්. මෙහෙම හිතන්න. දැන් මගේ නොසලිකිලිමත් කම නිසා මට හානියක් වුණොත් මට චෝදනා කරනවා. අපරාධේ මෙහෙම කරන්න තිබ්බා. ඒකලා ඒක මත දේශයක් හදාගන්න. දැන් මගේ දරුවා යනකොට වාහනයක තව වාහනයක වැදිලා ආයුෂ්මාච විඥානං ඒ දරුවගේ ආයුෂ ඉවරයි. ඒ දරුවගේ උෂ්ණත්වයත් ඉවරයි. ඒ දරුවගේ විඥානෙත් ඉවරයි. යා මලා. මැරිච් එක නෙමෙයි ප්‍රශ්නේ. මැරුණේ වාහනයක වැදිලා නම් අන්නේ වාහනයට දොස් කියනවා. ඒ වද්දපු කෙනා සම්බන්ධයෙන් වෛරය හදා ගන්නවා. ඔහුට ක්‍රෝධ කරනවා. ඔහු සම්බන්ධයෙන් සාප කරනවා. නැත්නම් අපි දැන් පහුගිය දවස්වල මෙයත් දැක්කම ආසන්න උදාහරණයක්. අධිවේගී මාර්ගයේ තාත්තයි අම්මයි දියණිවරු දෙන්නයි වාහනෙන් යද්දි වාහනේ අනතුර. දැන් අපි අනතුර මොන විදියටද විස්තර කළේ? නිදිමත නම් ඕනනම් නිදාගෙන යන්න තිබ්බා. ඕනනම් අපරාධේ ඔච්චර හදිසියෙන් ගියේ ඇයි? එක්කෝ දෙන්න කතා කරමින් යන්න තිබුණා. ඔච්චර වේගකින් ওই ගමන යන්න ඕනිද? ඒතර ඒ මත එනල් වාහනේ ලොරිය නම් වැදුනේ ලොරියේ රියදුර මහත්තයට ඒ දරුවෝ දෙන්න ගැන හිතලා අම්මයි තාත්තා මේ ගැන හදාගත්තේ ගොඩාක් වෙලාවට අවිද්‍යාව. අවිද්‍යාවක් කියලා කියන්නේ ඒක ඇතුලේ සමහරට හැදෙන්නේ අපි ඒකනේ කියන්නේ. දැන් අපේ කවුරු හරි මලොත් පළවෙනි දවසේ අඬන එක හරි. දෙවෙනි දවසේ අඬන එක හරි. තුන්වෙනි දවසේ ඉතින් හඬන්න කඳුළු නැහැ කියන්න වචන නැහැ බලාගත්තත බලාගෙන ඉන්න එකත් හරි. 7 දවසත් කමක් නැහැ. 3 මාසෙත් ගැටලුවක් නැහැ කියමුකෝ. හැබැයි අවුරුදු 10කට පස්සෙත් එහෙමනම් ඉතින් ඒ ඇත්ත ප්‍රඥාව අවදි කරගන්න නෙමෙයි අර අරමුණ ප්‍රතික්ෂේප වෙච්ච නිසා තරහක් හදාගෙන ඉන්න. මොකද දැන් මායයත් එක්ක මට ගැටෙන්න බෑ. දැන් කොහොමද දෙන්නේ ගහගත්තොත් අඬන්නේ ගුටි කාපු කෙනානේ. නැත්තම් දුබලයා. දැන් මායයා ප්‍රබලයි නම් අපි දුබලයි නම් මෙයා මරුනේ මේ හේතුව නිසා නම් එතන අපි තරහ හදාගෙන තියෙන්නේ සිවුම්ම කාත් එක්කවත් නෙමෙයි. මායයා එක්ක. එතකොට ශෝකය දුම්නස පසුතැවීම තමන් දැන් ශෝකයක් වෙනවා එහෙම කරන්න බැරි වුණානේ. දුම්නසක් ඇති වෙනවා මට එහෙම ආරක්ෂා වෙන්න බැරි වුණානේ. පසුතැවීමක් එනවා මං එහෙම නොකළනේ කියලා. ඒතර මේක ඇතුලේ තියෙන්නේ අරමුණ ප්‍රතික්ෂේප කිරීම. එතකොට දහමේ පෙන්නනවා සිහි බුද්ධිය ඇති කෙනාට දුක් පීඩාවක් ඇති වුණොතින් ඒ සිහි බුද්ධිය ඇති වෙච්ච කෙනා ඒක සත්‍ය ගවේෂණයට හේතු කොට ගන්නවා. සිහි බුද්ධියක් ඇති වෙච්ච කෙනාට එහෙම දුක් පීඩාවක් ආවොත් බඩකින්න වෙන්න පුළුවන්, නිදිමත වෙන්න පුළුවන්, අහිමි වීම වෙන්න. දැන් සිහි බුද්ධියක් නැති කෙනෙකුට එහෙම આવොත් මොකද වෙන්නේ? එක්ක තමන්ගෙන් පලි ගන්නවා. ඔය බෙල්ල වැල දාගන්නේ මිනිස්සු මේ ප්‍රශ්න නිසා නෙමෙයි. එහෙනම් අපි හැමෝටම ප්‍රශ්න තියෙනවනේ. අපි කීපාරක් බෙල්ල වැල දාගන්න ඕනේද? අපිට එහෙම එකක් නැහැනේ. මිනිස්සු ඇයි බෙල්ල වැල දාගන්නේ? අපි සාධාරණීකරණය කරන්න ඕනද? නේද? සමහර ඇත්තොත් කියනවා ඔහොම තමයි කරන්න ඕනේ කියලා. අපිත් සමහරට නරක විදිහට උපදෙස් නැහැ. ඇයි කියන්නේ ඇතිවෙච්ච අරමුණ ප්‍රතික්ෂේප කියන්නේ ඒ ඇතිවෙච්ච තත්වයට නොකමැති අරමුණ ප්‍රතික්ෂේප වෙනවා. කවුරුත් මෛත්‍රියෙන් බෙල්ල වැදා ගන්න නැහැනේ. ද්වේෂයෙන් බෙල්ල වැදා ගන්න. සමහර අත වහබොන්නේ ඇතිවෙච්ච අරමුණ ප්‍රතික්ෂේප කරන්නේ. මේ අරමුණ ප්‍රතික්ෂේප කළාම වහබොනවා. ඊළඟට අනිකාගේ අවධානය දිනා ගන්න එක හේතුවක් කරගන්න. ඔය සමහර දරුවෝ තරුණ ළමයි එහෙම කරන්නේ ඒක. අම්මගේ අවධානය, තාත්තගේ අවධානය, පෙම්වතාගේ අවධානය, පෙම්වතියගේ අවධානය දිනා ගන්න ඒගොල්ලෝ ප්‍රඥා ගෝචර නැහැ. අහිමි වීම කියන එක ඉතින් අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි.
ලෝකේ ආරම්භ වෙච්ච කවද්ද එදා ඉඳලා තියෙන හිමිවීම් වලට වඩා හිමිවීම්. එතනදී තව කෙනෙක්ගේ අවධානය දිනා ගන්න බොරුවට හරි සමහර ඇත්තෝ බොරුවට බෙල්ල වැදා ගන්න කියලා ඇත්තට ගැටේ තත වෙනවා. ඇයි අවධානය දිනා ගන්න? බය කරන්න කියලා වහබොන්න කියලා එකපාර මේක කටට හැලෙනවා. මේ ඇයි දුක අනවබෝධයෙන් ලං කරගත්තා. ඊළඟට මිනිස්සු බොන්න පටන් ගන්නවා. දැන් බොනවා නම් අපේ අම්මලා කොච්චර බොන්න ඕනද? ගෙදර වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ අම්මටනේ. නිකන් හිතලා බලන්න. කොච්චර දේවල් අම්මා දරාගෙන ඉද්ද? දැන් මේ අම්මා වෘත්තියක් කරලා දරු මල්ලු හදලා දැන් වසර 91ක් වෙද්දි කොතරම් දරාගෙන කියන බොනවා නම් හැමදාම බොන්න එපායි. තර පිරිමින්ට විතරද ප්‍රශ්න තියෙන්නේ බොන්න? නෑ. පිරිමින්ට විතරක් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. නෑ යා ගෙදර නින්නේ නෑ අම්මා තමයි වැඩිපුර වැඩ කරන්නේ. අපි සමහරට 8 හවස 4 මේ අපි යන්න ඉස්සෙල්ලත් අම්මා වැඩ අපි ගෙදර එද්දිත් අම්මා වැඩ. එතකොට ඒ අම්මට නිශ්චිත කාල රාමුවක් නැහනේ. එතකොට මිනිස්සු ඇයි බොන්නේ එහෙනම්? නෑ මම බිව්ව ප්‍රශ්න ටිකක් නිසා. ප්‍රශ්න නිසා බොනවා කියන්නේ අවිද්‍යාව. ඒ නිසා ප්‍රශ්න නිසා බොන කවුරුත් ප්‍රඥාවන්තයෝ නෙවෙයි. ප්‍රඥාවන්තයෝ නෙවෙයි. ප්‍රශ්නවලට බීලා ඒක අමතක කරන්න කියනවා කියන්නේ ඇයි? ඇති වෙන අරමුණ ප්‍රතික්ෂේප කරනවා. හීන පෞරුෂයක්. හීන පෞරුෂයක්. ඒ හීන පෞරුෂය වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ හීන පෞරුෂය ඇති වෙන්න ප්‍රධාන හේතුව දැන් මේ ලෝකේ බලන්න පින්නතුනි අපි කියනනේ බීලා මැරෙන්නේ නැහැ කියලා. ඔය කවුරුත් බීලා මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක මත ඇතිවෙච්ච සමාජය තුළ ඔහුට ඇති කරපු හීන පෞරුෂය. කියන්නේ අර දැන් මිනිස්සු අතපය කපාගන්නේ, බෙල්ල වැල දාගන්නේ, මත්පැන් ටික බොන්නේ, ඊළඟට තරහ වෙල යන්නේ, කෑම නොකා නිදාගන්නේ, කෑම පිඟාන කන්නේ නැත්තේ ඇයි? අවධානය ගන්න. ඇයි? ඇතිවෙච්ච අරමුණට ප්‍රතිවිරුද්ධ ඒක ප්‍රතික්ෂේප කරතකොට ඒක දුකක් නම් ඒ ඇති කරගත්ත දුක සත්‍ය ගවේෂණයට හේතුවක් කරගන්නේ ඊටාම අල්ප දිනේ. ඇතිවෙච්ච දුක අවිද්‍යාවෙන් අල්ලගන්නේ බොහොම ලොකු පිරිසක්. ඒතර ඒ අවිද්‍යාවෙන් අල්ලගත්තාම ඇති වෙන දුක අවිද්‍යාවෙන් අල්ලගත්තාම ඒ මත තියෙන්නේ පින්නතුනේ සියුම් දේශයක්. සියුම් පටිගයක්. දැන් මෙහෙම හිතන්න. දැන් අද අපි පාරේ යනකොට කකුල වදිනෝ ගලක. කකුල ගලක වැදුනහම ප්‍රඥාවන්තයා ඒක දරාගෙන ඒ වේදනාව උහුලගෙන ඊළඟ දවසේ ඉඳලා හොඳට කකුල අඩිය තියෙනකොට බලනවා. දැන් එහෙම නොවුන කෙනා එක්ක Tamanට බනිනවා, එක්ක යන කෙනා එක බයනවා, එක්ක අර ගලට මුලට බනිනවා. ඒක විතරක් නෙවෙයි ඒ මත කලකිරෙනවා. දැන් කකුල ගලක වැදිච්ච කෙනා ඊළඟ දවසේ අඩිය තියෙනකොට එකවරක් නෙවෙයි 3-4 වාරක් හිතනවා. හිතලා ඒ දුකට පිළියමක් හැටියට තමන්ගේ ප්‍රඥාව අවදි කරගන්නවා මිස ඒකෙන් ඔබට යන්නේ නැහැ. එතකොට ලෝකෙ පින්නතුනි තියෙන දේවල් මත නෙමෙයි අපේ සිතුවිලි මත තමයි දුක ශෝකය සතුට ලැබෙන්නේ. කියන්නේ ලෝකේ තියෙන දේවල් සමානයි. හැබැයි අපේ සිතුවිලි මත තමයි දුකද ශෝකයද සතුටද කියන එක වෙනස් වෙන්නේ. දැන් මේ ඇත්ත හොඳට බලන්න. ලෝකේ සමාන තත්ත්වයක් තියෙනවා. දැන් මේ තියෙන අපි සමාන තත්ත්වයක්. මේ සමාන තත්ත්වෙදි කෙනෙක් සතුටටපත් වෙනවා. කෙනෙක් ශෝකයටපත් වෙනවා. කෙනෙක් වේදනාවටපත් වෙනවා. කෙනෙක් මේකම තේරුම් අරගෙන අවබෝධ නැ පටාචාරාව ගන්න. ඇයට අහිමි වුණා සැමියා. දරුවෝ ටික දෙනා. අම්මා තාත්තා සහ සහෝදරයා. එතකොට මේක පිස්සුවක් හැදෙන්න හේතුවක්. සරලව කිව්වොත් පිස්සුවක් හැදෙන්න හේතුවක්. හැබැයි ඇය ඒ ඇතිවෙච්ච දුක ප්‍රඥාව උපදව ගන්න හේතු කරගත්තා. ඇයි දුක ගවේෂණයට පත් කරගත්තා. හැබැයි මේ දුකම ගවේෂණයට හේතු කරගත්තේ නැති කෙනෙකුට පිස්සු හැදෙන්න පුළුවන්.
මේ අහිමිවීම මත පටාචාරාව ප්‍රඥාව අවදි කරගත්තේ මේ අහිමිවීම ඇතුළේ තියෙන යථාර්ථය තේරුම් කොට ගත්ත නිසා. දැන් පින්නතුනේ දැන් සම්මෝහයට පත් වෙන්නේ ඇතිවෙන තත්ත්වය මත හැඟීම් බර වෙනවා. අපිට යමක් වුණාම හැඟීම් බරයි. අපි හදවතට එකඟව මෙහෙමයි කියලා ඒක මත හැඟීම් බර වෙලා ඒක මත ශෝකය වෙනවා. ශෝකය වීම හැඟීම් බර වීම කියලා කියන්නේ පටිඝයේ සූක්ෂම අවස්ථාවක්. මෙත හොඳට බලන්න. ශෝකයට පත්වීම ඇතුළේ හැඟීම් බර වෙනවා කියන්නේ පටිඝයේ සූක්ෂම අවස්ථාව. ඒ කියන්නේ තරහව. ඒ හැඟීම් බර වුණාම අපි සමහර වෙලාවට අර මම මුලින් කිව්වා වගේ අපි අපිට චෝදනා කරනවා. අපි අන්‍යයන්ට චෝදනා කරනවා. දැන් තථාගතයන් වහන්සේ මම ඊටාම සරල තැනක් මේ අතන්ට කියන්නම්. බහුපුත්තිකා භික්ෂුණිය අපේ ශාසනයේ හිටියා. එයාට දරුවෝ 14 දෙනයි. බහුපුත්තිකා භික්ෂුණියට. ඇය මේ 14 දෙනාටම යුතුයකම් කළා. යුතුයකම් කරලා අවසානයේ මේ 14 දෙනාම ඇයට සැලකුවේ නැහැ. ඇය මහමගට වැටුණා. මහමගට වැටුණාම බුදුරජාණන් වහන්සේ ඇයට ඒ අවබෝධය ලබලා දුන්නා. ඇය ඒ මත කලකිරිලා දරුවෝ සැලකුවේ නැහැ කියලා හඬලා වැළපිලා කටයුතු කරනවා නෙමෙයි. ඇය සාසනිකව පැවිද්ද ගත්තා. පැවිද්ද අරගෙන ඇතිවෙච්ච දුක මොකද්ද දුක? මම දරුවන්ට ලේ කිරි කරලා දුන්නා. මම එයාට ආරක්ෂාව දුන්නා. මං එයාට කන්න බොන්න දුන්නා. මං එයාට අඳින්න පළඳින්න දුන්නා. දැන් මට මේගොල්ලෝ මෙහෙම සලකනවා කියන එක ගැන දුක් නොවි එතුමිය කලේ ඒ දුක ගවේෂණයට ලක් කළා. දැන් හිතන්නකෝ පින්න දැන් අටලෝ දහම ගන්න. දැන් අපි හැම වෙලාවකම මේ ඇත්තොත් එහෙමයි මම මුලිනුත් කිව්වේ. අපි දැන් හැම තැනකම කියන්නේ පින්කමක් කළා මට නම් කිසිදු දුකක් වෙන්න එපා. මට කිසිම හානියක් වෙන්න එපා. මගේ ළමයින්ට කිසිදු දුකක් වෙන්න එපා. සියලු ග්‍රහපලම දුර වෙලා තියෙන්න ඕනේ. මගේ දරුවන්ට නම් වාසනාවන්තම අනාගතයක් ඕනේ. ඒගොල්ලන්ට නම් මට තරම්වත් වේදනාවක් වෙන්න එපා කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. අපිත් එහෙමනේ හැම වෙලාවෙම හිතන්නේ. ඇයි අපි එහෙම හිතන්නේ? අපි හිතනවා අටලෝ දහමෙන් 4ක් හැම වෙලාවම ලැබෙන්න ඕනේ 4ක් ලැබෙන්න ඕනේ නෑ කියලා. එහෙමනේ කියන්නේ. 8ම අනිත්‍යයි කියන එක අමතකයි. 8ම අනිත්‍යයි. ඒ කියන්නේ දැන් කාසියක මට එකම පැත්ත ලැබෙන්න ඕනේ අනිත් පැත්ත එපා. එහෙම බෑනේ. කාසියක දෙපැත්තම ඕනේ. දැන් අපි අපේ ගෙදර කුකුල්ලු ඇති කරනවා නම් කිකිලි බිත්තර දානවා නම් එතකොට ඉතින් අපිට බිත්තර විතරක්ම කිකිලිකින් හම්බෙන්නේ නෑනේ. කුකුල් ගඳක් තියෙනවා. ඒ අවශ්‍ය අසූචි ටිකක් තියෙනවා. ඒ තිබිච්ච පිහාටුත් තියෙනවා. බිත්තරක් තියෙනවා. එතකොට අපිට එහෙම කරන්න බෑ. අචංචා හමුදුරු වරක් කියනවා අපේ කකුලට පෑගෙන්නේ අසූචි ටිකක් නම් ඒක ඔබේ ගෙදර තියෙන ඇපල් ගහේ මුලට දාන්න. අසූචි ගඳයි අපුලයි අප්‍රියයි ප්‍රසාද ජනක නැති වුණාට ඇපල් ප්‍රියයි ප්‍රසන්නයි රසයි. ඒ නිසා අර නරක දේ පාවිච්චි කරලා හොඳ ඵලයක් ගන්න කියලා. ඒ වගේ දැන් අටලෝ දහමෙන් ලාභම ලැබෙන්නේ කියලා එකක් නැහැ. අපේ හිතේ තියෙන එක ලාභම ඕනේ. අලාභ එපා. යසසම ඕනේ. ආයස එපා. නින්දාව එපා. ප්‍රශංසාව ඕනේ. ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැපදු 8ම තියෙනවා. අපි 4ක් අපේක්ෂා කරන්නේ නැහැ. අපි 8ම අපේක්ෂා කරනවා. 8ම අපේක්ෂා කරලා 4ක් ලැබෙද්දී ඒකේ ඉන්න දැන් හිමිවීම ඇතුලේ ලොකු දෙයක් අපිට සත්‍ය ගවේෂණයකට යන්න බෑ. හිමිවීම ඇතුලේ යන්න බෑ. අහිමිවීම ඇතුලේ තමයි අපිට සත්‍ය ගවේෂණය කරන්න පුළුවන්. එතකොට අපිට 4ක් අපි අකමැති වුණාට ඒ 4 ලැබෙන්න අපි කල්පනා කරනවා නෑ.
මේ හැම වෙලාවකම ඒකේ හේතු බලන්න. දැන් හිතන්නකො මෙහෙම. ඔන්න අපි හිතමුකෝ අහිමිවීම දරුවෙක් මිය යාම කියලා. එතකොට අපි බලන්න ඕනේ අහිමිවීම වෙච්ච එකම කෙනා මමද? නෑ, ලෝකේ ඕනෑ තරම් අහිමිතර. මොකද බුදුහාරන්ගේ දේශනාව තමයි අපි මරණ ධර්මතාවයේ නොයික්මකු පිරිසක්. එතකොට ඒක දහරාජ මහන්තාජ යේ බාලා යේච පණ්ඩිතා එහෙම කියන්න බෑ. දෙක, ආයුස්මාච විඥානං. අපේ පැවැත්ම නැති වෙනවා උෂ්ණත්වයේ විඥාණය නැති වෙච්චාම. එතකොට ඒක ආයුක්ක මරණ, කම්මක්ක මරණ, උභයක්ක මරණ, උපච්ඡේදක මරණ. මේක හදිසි එකක් නම් ඒක උපච්ඡේදක මරණයක්. එතකොට මේ උපච්ඡේදක මරණයකට හේතුව මේකයි. එනිසා අපි මැරෙනවා කියන එක දුක්ඛ සත්‍ය පළවෙනි එක. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ. ඒක එකක් තමයි මරණාපි දුක්ඛ. මරණය දුක. එතකොට මේක හේතුඵල ධර්මතාවය මත ඇති වෙන්නේ යමක් අපි අනිත්‍යයි මැරෙනවා කියලා හිතන්න නොමැරෙනවා කියලා හිතලා ජීවත් වෙනවට වඩා මැරෙනවා කියලා හිතලා ජීවත් වෙලා ඒක තේරුම් කරගන්න, ඒක අවබෝධ කරගන්නවා. දැන් එහෙම කෙනෙක් මලාට පස්සේ එතන කෑ ගහලා හූ තියලා ඇඟට පැනලා ඇයි මෙච්චර ඉක්මනට යන්නේ කියලා එතන එක දෙකක් කරන්නේ. ඇයි දෙකක් කරන්නේ නැත්තේ? මරණයට සූදානම් වෙච්ච ඇත්තෝ තමන් හිත හදාගන්නවා, කුසලයක පිහිටව ගන්නවා, මම මේ මරණ ධර්මතාවයට යනවනේ කියලා. එතනට හිත හදාගත්ත කෙනෙකුට ඒ මත ඇති කරගන්න අවබෝධය, නොඇලීමේ බව, ඒ මත ඇති වෙච්ච තරහව, ඒ මත තියෙන ක්‍රෝධය, ඒ මත තියෙන සියුම් පටිගය ඇතු ඉවත් කරනවා. එතකොට ඇති වෙච්ච తত্ত্বය හේතුඵල සම්බන්ධතාවයෙන් බලනවා. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම. ආනන්ද හාමුදුරුවෝ ගොඩාක් කුසල් කළා. බුද්ධෝපස්ථානයේ ඊටාමත් වැඩිපුරම වේගවත් කරපු ස්වාමින් වහන්සේ නම. හැබැයි උන්වහන්සේට ඒ කර්ම විපාක දුන්නේ නැහැ. හේතුව උන්වහන්සේ තෘෂ්ණාව නැති කළා. ඒ කියන්නේ උපදින තැන තීන්දුව කරන්නේ කර්මය, උපත තීන්දුව කරන්නේ තෘෂ්ණාව. අඟුලිමාල හාමුදුරුවෝ ගොඩාක් අකුසල් කළා. කියන්නේ ගණනය කරන්න පුළුවන් කාලේ විතරක් 999ක් මිනිස්සු ඝාතනය කළා. හැබැයි උන්වහන්සේට ඒක විපාක දුන්නේ ඒක අකුසලයක් ඇටියට. ඇයි? උන්වහන්සේ තෘෂ්ණාව නැති කළා. දැන් ඒ දිනමම වහන්සේ ගත්තොත් මහාන වෙච්ච නිසා නෙමෙයි. දැන් අපි හිතනවානේ මහාන වෙලා කියලා නෑ. දැන් ඔබට එහෙම තියෙන අදහසක්. එයා දායක සභාවේ සභාපති. එයා මේ වගේ හාමුදුරුවෝ කෙනෙක්. එයා මෙහෙම නිලතල දරල නිසා සැබෑවටම දිව්‍ය ලෝකයේ ඇති, සැබෑවටම නිවන් ගියා වගේ අදහස් එහෙම නැහැ. මේ මොකද්ද හේතුඵල ධම? මොකද්ද හේතුව? උපදින්න තියෙන හේතුව තෘෂ්ණාව නම් ඒ තෘෂ්ණාව නැති කළාම එයා උපදින්නේ නැහැ. කර්ම විපාක දෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා නම් තෘෂ්ණාව නැති කළාම එයාගේ හොඳ හෝ නරක කර්ම විපාක දෙන්නේ නැහැ. එතකොට මේ ලෝකේ ඇතිවෙච්ච ඕනෑම තත්වයක් සම්බන්ධයෙන් අපිට මෙහෙමයි කියලා ඒ ගැන හේතුඵල ධර්මතාවය ගැන තිබ්බ අවබෝධයෙන් ඒ දිහා බලුවොත් ඒ ගැන අදහසක් නැහැ. දැන් අපිට මෙහෙම ඉද්දි අපි සමහරලාට අඬනවා. දැන් ওই වෙස්සන්තර කතාව කියද්දි දැන් නෙවෙයි ඉස්සර. පාසකම්මල මේ තමන්ගේ ධර්මශාලාවේ අඬනවා. ජාලිය ක්‍රිෂ්ණජින දන් දුන්න කියලා. මේ දෙන්නේ තමන්ගේ ළමයි නෙවෙයි. හරියට තමන්ගේ ළමයි දුන්නා. මෙන්න අඬනවා. මේ තමන්ගේ ළමයි නෙවෙයි දෙන්නේ. උන්වහන්සේ මේ දාන පාරමිතාව පුරපු විදිය. ඒක දරන්න බෑ. ඉතින් මොන ලෝකෙ මේ දුක සත්‍ය මොන ප්‍රඥාවද එතන? හිතන්නවත් බෑ. සමහර තැනක දැන් අපි දේශනා කරනවා බුදුහාරගේ පරිනිර්වාණය.
සමහර අම්මලා අඬනවා මේ බුදුහාමගේ පරිනිර්වාණය. රාහුල